හායි කොහොමද ඉතින් ඕගොල්ලොන්ට අදත් මම පොඩි වීඩියෝ එකකින් ඕගොල්ලොත් එක්ක එකතු වෙනවා. අපි කතරගම ගිය ට්‍රිප් එකේ වීඩියෝ ටිකක් මම ඕගොල්ලොන්ට එකතු කරනවා. ටිකයි හැබැයි ගන්න හම්බුනේ. ඒ ටික මම එකතු කරනවා. ඉතින් අපි පූජාවල් හදාගන්න මගින්ම පළතුරු අරන් ගියා. ඒ වීඩියෝ එක තමයි මේ ඕගොල්ලොන්ට පෙන්වන්නේ. ඉතින් ඊට පස්සේ අපි පළතුරු ටිකකුත් අලුත් ඒවා ටිකක් අරගෙන අපි ඊට පස්සේ හවස රෑ වුණා අපි යද්දි ගිහිලා අපි නවතනක් කලින් ලෑස්ති කරගෙන ගියා. අවුරුදු දවස්වල ගිය හින්දා ඉන්න තැන නම් හොයාගන්න හරිම අමාරු වුණා. ඉතින් අපි සාමාන්‍ය තැනක් හොයාගෙන ඉතින් මේ වැඩ ටික කරගෙන උදේම පළතුරු ටිකත් හදාගෙන මුලින්ම කිරි විහෙර වන්දනා කරලා ඊට පස්සේ ඉතින් අපි දේවාලෙට ගියා. ඒ ගිහිල්ලා බාරහාර පූජාවල් දීලා ඒ පිහිට ආශිර්වාදය ලබා ගන්න පූජාවල් ටික දීලා අපි ආවා. ඉතින් ඊළඟට අපි පහුවදත් ඉඳලා තමයි ආවේ. වැඩිහිටි කන්දත් බලන්න යන්න ගියා. නමුත් අපි මගක්ම ගිහිල්ලා එන්න වුණා. මොකද ටයිම් එක මදි අපි ගිය ටයිම් එකේ. ඉතින් ඊට පස්සේ සෙල්ල කතරගම ගියා. ඒ ෆොටෝස් තමයි ඔය තියෙන්නේ. මේ සෙනඟ වැඩි ටිකක් අර ෆොටෝස් එහෙම ගන්න ටිකක් අමාරු වුණා. අපි බෝපත්තැලෙත් ගිහිල්ලා නෑවා. ඒ ෆොටෝස් උත් ඔය මම එකක් එකතු කරා. ඉතින් රසබත් ටිකක් කාලා අපි එන ගමන් ඔය සෙල්ල කතරගම ගත්තු ෆොටෝස් වගේක් අපි එන ගමන් හොඳ ඇලකිනුත් නාලා ඉතින් ආවා. ඒ ඇල තිබුණේ හම්බන්තොටට ටිකක් මෙහා. ඒ හරියෙන් තමයි අපි නෑවේ. ගොඩක් සේෆ්ටි. ඉතින් එහෙනම් ගිහින් එන්න. හැමෝටම බුදු සරණයි. පුළුවන් නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න.